අත්මෝස්තරයක් කියලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. අපි බලමුද මොකක්ද අත කියලා. අපි බලමු යත කොහොමද කරගන්නේ කියලා. අපිට මේ අත්මෝස්තරය කරන්න 4 රෙදි කොටසක් ලෑස්ති කරගන්න ඕනේ. දැන් මම මේ ඇඳුමක් කපලා ඉතිරි වුණු රෙදි කොටසක් තමයි අරගත්තේ. දැන් මම මේක 4 කොටුවක් හිටින විදිහට නවා ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් නවාගත්තු ක්‍රමය ඔයාලා දැක්කනේ. කොහොමද නැවුවේ මම? මෙන්න මේ මුල්ල මේ පැත්තට මම මෙහෙම නවා ගත්තා. නවාගෙන මේ රෙදි කොටස නැවත මේ විදිහට නවා ගන්නවා. දැන් මේ විදිහට නවා ගත්තම අපිට මෙතනින් අත් දෙකම කපා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා ඉගෙනගත්තු අතක් තියෙනවානේ මූලික අතක්. දැන් මම මේ කඩදාසියට කපලා අරගෙන තියෙන මූලික අතක්. ඒ මූලික අත මම මේ රෙදි කොටස උඩින් තියා ගන්නවා. තියාගෙන ඉදිරි මැදින් මෙතන තියෙන නැම්මක්නේ. මේ පැත්තේ තියෙන්නේ නැම්මක්. දැන් මෙන්න මේ නැම්මෙන් දැන් මම මෙතන රෙදි කොටස තියෙන විදිහට තමයි ගන්නෙ. ගොඩාක්ම රැලි අවශ්‍ය නැහැ මේ අතට. සාමාන්‍යයෙන් අඟල් 2ක් වගේ තියාගත්තම ඇති. නැත්නම් එකමාරක් වුණත් කමක් නැහැ. මේ විදිහට තියාගත්තා. තියාගෙන මම මෙතනට පින් එකක් ගහ ගන්නවා. ඊළඟට මම මෙන්න මේ අතේ මුදුන කෙලින් මේ පැත්තට රේඛාවක් ඇඳගත්තා. ඇඳගෙන එතනිනුත් මම අඟල් 2ක් ඉහළට ගන්නවා. අරගෙන මේ අඟල් 2 මෙන්න මේ විදියට ඇඳගෙන ඇවිල්ලා මේ අතේ හැඩයට එකතු කර ගන්නවා. ඊළඟට අපිට මෙන්න මෙතනනේ කෙළවර. ඒ කෙළවර කෙලින් මෙන්න මේ විදියට අපි ඇඳ ගන්නවා. මේ අද්ගොබේ තියෙන නිම්මම අපි වාටියටත් ගන්නවා. ඒ විදියට අරගෙන අපි මේ අත කපා ගන්නවා. දැන් ඔන්න මම අත ඇඳගෙන ඉවරයි. ඊළඟට මම මෙන්න මෙතනින් අඟලක් ඉහළට ගන්නවා. ඉහළට අරගෙන මේ වාටියේ පැත්තත් මෙන්න මේ විදියට හැඩ කර ගන්නවා. දැන් අපේ අතේ හැදෙන්නේ මෙන්න මේ විදියට. දැන් මේ අත ඔයාලට දැන් මෙතන අංශයක් තියෙනවනේ මේ අතට. මේ අත අපිට වැලවිට දක්වා වුණත් උසට මහන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපිට මෙන්න මේ විදියට හැඩයක් අරගෙන මහන්නත් පුළුවන්. එතකොට මේ අතට කීලි කටෙන් ඉවර වෙනවත අංශයක් නැතුව යනවා. එහෙම අවශ්‍ය නම් ඒ විදියට කපලා මහන්නත් පුළුවන්. නැත්නම් මේ විදියට කෙලින් අංශය හැඩය අරගෙන මේ විදියට හැඩ කරලා මහන්නත් පුළුවන්. දැන් මම මෙන්න මේ විදියට මේ අත කපා ගන්නවා. ඊළඟට අපි අතේ වාටියක් මෙන්න මේ විදියට හැඩ කර ගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ අත මහන්නේ හවුස් කෝට් වලට දාලා මහනවා. එහෙම කියලා අපිට හවුස් කෝට් එකටම මේක වෙන් කරන්න ඕනේ නැහැ. අපිට වෙන ඇඳුම් වලටත් මේ අත භාවිතා කරන්න පුළුවන්. දැන් මෙතන අත් දෙකක් තියෙනවා. දැන් මේ අත ඔයාලා කපපු විදිය දැක්කනේ. කොහොමද අපි කපා ගත්තේ කියලා. ඊළඟට අපි කරන්නේ මේ අතේ මේ වාටියේ ගිහින්ට නවලා මහනවා. ඊට පස්සේ මේ අත අපි රැලි කරලා ඇඳුමට මහනවා. දැන් ඔයාලට ඕනේ නම් මේ අතේ වාටිය පයිපින් කරන්නත් පුළුවන්. එතකොට අපි අත මහගත්තම මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ. කපාගත්තු අත කොහොමද මහගන්නේ කියලා ඊළඟට බලමු. මේ අතේ වාටිය නවලා මහ ගන්නවා. ඔයාලා වාටිය හීනියට නවලා මහ ගන්න. ඇඳුමේ අත් කටේ ගානට අත රැලි කර ගන්නවා.
අත මුදුනට මෙන්න මේ විදියට බුරුල් නූලක් දාලා දැන් අපි ඇඳුමේ අත් කටේ ගන්නට මේ අත රැලි කරගන්න. දැන් ඔයාලා රැලි කරනකොට දැන් මම කන පිට පැත්තේ නූලෙන්නේ ඇදලා රැලි කරේ. එතකොට කන පිට පැත්තෙන් තමයි දෙපැත්තෙන්ම අදින්න ඕන. දැන් අපිට මෙන්න මේ විදියට මේ අත රැලි කරලා ලෑස්ති කරගන්න පුළුවන්. දැන් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ ලස්සන අත් මෝස්තරයක් මහ ගන්න.